ආයිබෝවන් හැමෝටම ඔයගොල්ලෝ මේ සම්බන්ධලා ඉන්නේ විශ්ව ශක්ති මණ්ඩපයේ YouTube channel එකත් එක්ක. ඉතින් ප්‍රශ්නයක් අහලා තිබුණා බුදු පහන තියෙන එක රාත්‍රී 4ට විතර කියන්නේ 6න් පස්සේ තියන්න හොඳ නැහැ කියලා අපි වීඩියෝ එකක් දාලා තිබුණා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් අහලා තිබුණා 6න් පස්සේ තියන්න හොඳ නැත්නම් 4ට විතර තියන්න හොඳ නැත්නම් ඊළඟ කීයට තියන්න හොඳ කියලා වගේ ප්‍රශ්නයක් අහලා තිබුණා. මම මේ ප්‍රශ්නෙට අහපු කෙනාටත් මතක් වෙන්නත් එක්ක ඒ ප්‍රශ්නය YouTube එකේ තිබුණු තැන මම ඔයාලට highlight කරලා මේකේ වීඩියෝ එකේ දාලා තියන්නම්. ඒතකොට ඒකත් බලන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ බුදු පහන තියෙන එක දැන් ගොඩක් වෙලාවට ගෙවල් වල උදෙත් තියෙනවා. උදේ වැඩට යන්න කලින් හෝ තමන්ගේ ආයතනයේ ඒ කියන්නේ වැඩ කරන ආයතනයේ ගිහිල්ලා හෝ උදේ ගෙදරින් පිටත් වෙන්න කලින් වැඩට යන්න කලින් ගොඩක් අය මේ බුද්ධ ආගමට සම්බන්ධ අය එහෙම නැත්නම් බෞද්ධ ආගමිකයෝ බුදුන්ට පහන තියනවා. සමහර අය දෙවියන්ටත් පහන් තියෙනවා. ඉතින් එතකොට උදේ සමහරලාට වැඩට යන්න කලින් පහන් තියලනවා. සමහර අය ආයතනයට ගිහිල්ලා උදේ පහන තියන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් පහන තියෙනකොට නම් ඉතින් මල් පහන් මේ හැම දෙයක්ම තියලා තියෙන අය ඉන්නවා. සමහර අය ගෙදර පහන් තියෙන කට්ටිය උදේට සමහරලාට අර මොනවාද කිරි ආහාර එහෙම තියලත් පහන් තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ අහන්න කැමති නම් subscribe කරලා තියාගන්න. ඊට පස්සේ යාළුවෝ අතර share කරන්න අමතක කරන්න එපා. මොකද එයාලටත් වැදගත් වෙයි මේ වගේ කරුණු. ඕගොල්ලන්ගේ ගෙවල්ලත් ගොඩක් ප්‍රශ්න මතුවෙලා ඇති මේ වගේ පහන් තියෙන සමහර තැන්වල. හැමතැනදීම සිද්ධ වෙන්නේ නැහැ. සමහර තැන්වල. ඉතින් බුදුන්ට පහනක් තියද්දි ප්‍රශ්න ඇති වෙන්නේ කොහොමද කියලා කවුරු හරි කියයි. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. ගොඩක් වෙලාවට ওই නිදන් වස්තු සම්බන්ධව තියෙන තැන් ඊට පස්සේ තමන්ගේ නරක කාල සීමාවක් ජීවිතේ ගෙවනකොට ඔය අපල කාල කියලා කියන්නේ සමහර අය. අන්න ඒ වගේ නරක කාල සීමාවක් ගෙවද්දී ඊට පස්සේ ගෙදර අමනුෂ්‍ය දෝෂ වගේ ප්‍රශ්න තියද්දී ගෙවල් හදිහුනියම් බන්ධන වගේ තියෙන දේවල් තියද්දී දැන් කවුරු හරි මේවා පිළිගන්න අයත් ඉන්න පුළුවන් නැති අයත් ඉන්න පුළුවන්. නමුත් ඒ පිළිගන්නේ නැති අයගේ ගැටලු දේ තමයි ඒගොල්ලන්ගේ උප්පත්තියෙන් එහෙම අත්දැකීම් වලට මුණ දීලා නැති නිසා ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ නේ එහෙම දේවල්. හැබැයි එහෙම අත්දැකීම් වලට මුණ දීපු අය දන්නවා ඒකේ තියෙන බරපතලකම කොච්චරද කියලා. ඉතින් ඒ වගේ නිදන් වස්තු තියෙන ඉඩම් වල නැත්නම් නිදන් වස්තු ආසන්නයේ තියෙන ඉඩම් වල පාළු සොහොන් පිටිනි කිට්ටුව තියෙන ඉඩම් වල ඒ කියන්නේ සමහරලාට තමන්ගේ වත්තෙන් එහා පැත්තේ වත්තකට දෙහකට එහා පැත්තේ සමහරලාට නිකන් ඒ පේන මානේ සොහොන් පිටිනියක් තියෙන. ඒ වගේම අමනුෂ්‍ය දෝෂ තියෙන තැන්වල මිය ගිය අය රැඳිලා ඉන්න තැන් අඳුනගත්ත තැන් තියෙනවා සමහර ඒවා පාළු ඉඩම් වල. ඒ වගේ තැනක තියෙන කෙනෙක් ඒ වගේ ගියක් තියෙනවා නම් ඔයාලගේ ඒ වගේ තැනක පහනක් පත්තු කරද්දී පහනක් තියද්දී අනිවාර්යෙන් ඔයාලට ප්‍රශ්න එන්න පුළුවන්. ඒතකොට ඒකට රෑ 7න් පස්සේ නෙමෙයි රෑ 9න් පස්සේ තමයි පහන තියන්න ඕනේ. ඉතින් subscribe කරලා share කරන්න අමතක කරන්න එපා. ඉතින් එතකොට තව ටිකක් කියනවා නම් රෑ 6 9 සාමාන්‍යයෙන් ඔය හවස 6 9 කියන ටයිම් එක ගොම්මන් වැටෙන වෙලාවනේ. ගොම්මන වෙලාවට අඳුර ඒ කියන්නේ මිනිස්සෙක් පේන නොපේන වෙලාව හවස 6 9 කියන අදහස ගන්න බෑ. මෙතනදී අර අපි දැන් අපේ රටට සාපේක්ෂව අපි ගන්නවා නම් කියන්නේ ලංකාවට සාපේක්ෂව ගන්නවා නම් ගොඩාක් වෙලාවට ඔය 6:00 7 විතර වගේ වෙනකොට නිකන් ගොම්මන් අඳුරක් තියෙනවා. ඒ කියන්නේ යන්තම් කරවල වැටිගෙන එනකොට අඳුරක් තියෙනවා. ඒතකොට මෙන්න මේ අඳුර වැටෙන වෙලාවට ඉඳලා රාත්‍රී 9 පහු වෙනකම් ඔර්ලෝසු වේලාවෙන් රාත්‍රී 9 කාල විතර වෙනකන් සාමාන්‍යයෙන් අපි පහනක් දෙවියන්ටවත් බුදුන්ටවත් පත්තු කරන්නේ නැත්නම් හොඳයි ගෙදරක. හොඳට මතක තියාගන්න මේ කියන්නේ ගෙදරක කරද්දී අර වාගේ දෝෂ තියෙන තැනක කරද්දී හේතුව මෙන්න මේ පහන් ආලෝකයට අර කියන බලවේග. ඒ කියන්නේ අමනුෂ්‍ය හෝ වෙනත් යක්ෂ ප්‍රේත භූත බලවේග තමයි ආකර්ෂණය වෙන්නේ. ඔයගොල්ලෝ කියයි බුදු පහනකට කොහොමද එහෙම වෙන්නේ? ඒක බුදුන්ට පූජා කරපකන්නේ. ඒ ඔයාලා හිතාගෙන ඉන්නේ ඒවා. හරිද? ඒක ඔයාලගේ තර්කයේ තියෙන දෙයක් මිසක් සත්‍ය දැකලා නෙමෙයිනේ කියන්නේ. සමහර ගෙවල් තිබ්බට මේක ප්‍රශ්නයක් නෑ. සමහර ගෙවල් අර මම කියපු දෝෂ සහිත තැනක තිබුණොත් ඇත්තටම ප්‍රශ්න එන්න පටන් ගන්නවා. ඒ තැනක රෑ 9න් පස්සේ තිබ්බත් ප්‍රශ්න එන්න බව හැබෑව. නමුත් 9න් පස්සේ ගොඩක් වෙලාවට ගමන් කරන්නේ දේවතා කොට්ටාස. ඒ කියන්නේ ඔය දෙවි දේවතා ගොල්ලන්ට දාල පිරිස් තමයි ගමන් කරන හෝරාව බවට පත් වෙන්නේ. ඒ ශක්ති ගමන් කරන හෝරාවක් තමයි ওই 9න් පස්සේ ඕනම වෙලාවක්. හැබැයි 9ත් හවස 6ත් මේ කියන්නේ ගොම්මන් අඳුර වැටෙන වෙලාවේ සිට රාත්‍රී 9 දක්වා කාල සීමාව ඔය යක්ෂ ප්‍රේත භූත කොට්ටාස ගමන් කරන වෙලාව. ඒ අය ගමන් කරන ඒ අයගේ වෙලාව. ඉතින් ඒ අයගේ වෙලාවට පහන තිබ්බොත් පින් රැස් කර ගැනීම උදෙසා හෝ තමන්ගේ ගැලවීම උදෙසා ඒ කියන්නේ තමන්ගේ ආත්මයෙන් ගැලවීම උදෙසා ඒගොල්ලෝ මේ පහන් ආලෝක වලට ආකර්ෂණය වෙනවා.
ඒ තැන් වලට ගමන් කරනවා. ගිහිල්ලා කාලයක් පින් අරගෙන පස්සේ ඉතින් ඔය වරන් තියෙනවා කියා එක එක දේවල් මිනිස්සුන්ගේ ඔලු ගෙඩි වලට දාලා හීනෙන් දේවල් කරගෙන අසනීප ලෙඩ දුක් හදාගෙන එහෙම දේවල් කරනවා. එහෙම දේවල් සිද්ධ වෙනවා ගෙවල් වල. ඉතින් අන්න ඒ වගේ බලපෑම් ඇති කර මේ ඔයගොල්ලෝ ඊට පස්සේ දේවාල ගාන යනවා කැපිලි ගැටිලි කරනවා හොයාගන්න බෑ මොකද්ද සිද්ධිය කියලා. හැබැයි මූල හේතුව සමහරවිට අර වගේ සිද්ධියක් වෙන්න පුළුවන්. ඒතකොට ඔයාලහයි අපි ඉතින් මෙච්චරක අත්තමුත්ත කාලේ ඉඳලම කියලා වගේ කියයි මේ පහන් තිබ්බෝ හැදම නෑ. ඒක වැරදි. ඇත්තටම රාත්‍රී 9න් පස්සේ තමයි ওই පහන තිබ්බේ. එහෙම නැත්තම් ඔය ගොම්මන් අඳුර වැටෙන්න කලින් ඔය 4:05 විතර වෙනකොට තමයි ගෙවල් අත්තමුත්තලා පහන් පත්තු කරුවේ. ඒ පහන පත්තු කරන්නේ කොහොමද? එයාලා පහන පත්තු කරලා හරිද? එයාලා පහන පත්තු කරලා සාමාන්‍යයෙන් ඔය අඳුර වැටිගෙන යනකොට මේ පහන් ආලෝක නිමිලා යන්න තමයි තිබ්බේ පුරාතනේ. හරිද? එහෙම නැත්තම් රෑ 9න් පස්සේ ඔය ගම්බාර පහන එහෙම කියලා තිබ්බා. නැත්තම් බුදු පහන හරි ගෙයින් එළියේ සමහර අය ගෙවල් අපිරිසුදු සින්දා ගෙයින් එළියේ හරි පහන තිබ්බේ. එහෙම ඒ වගේ වෙලාව. මේ අඳුර වැටෙන වෙලාවට ඒක කරේ නෑ. ඒතකොට දැන් ඔයාලා අහයි. එතකොට ඔය බෝධි පූජා පින්කම් එහෙම පන්සල් වල කරනවනේ. නේද? බෝධි පූජා පින්කම් එහෙම පන්සල් වල කරනවා. ඒතකොට මේ පන්සල් වල කරන්නේ ඔය 6 9 අතරනේ. කියන්නේ 7ට 8ට වගේ වෙලාවලුනේ පැයක් විතර බෝධි පූජා පින්කම් කරන්නේ පන්සල් වල. ඔව්. ඒක පන්සලක්. හේතුව මේ වගේ ආත්මවලට ඇතුළ බණ ටිකක් අහලා පින්කමකට සහභාගීලා පින් රැස් කරගන්න තමයි මේ බණ ටික කියන්නේ. මොකද දෙවි දේවතාවුගොල්ලන්ට බණ කියවයි කියලා ඇති වැඩක් නැහැ නේ. ඒගොල්ලෝ කොහොමත් සුගතියේ ඉන්න දායිනේ. මේ අශුද්ධ ආත්ම වලට තමයි අත මිදෙන්න මේ දහම තියෙන්න ඕනේ. යථාර්ථය අවබෝධ වෙන්න ඕනේ. ඒකයි මේ වෙලාවට කියන්නේ. හැබැයි ගොඩක් වෙලාවට දන්නා කියන පන්සල කියන්නේ යමක් කමක් තේරන අය පන්සලක වුණත් බෝධි පූජාවක් රෑ 9න් පස්සේ තියන්න පුළුවන් නම් ඒකේ තියෙන බලවත්කම වැඩි. මොකද දෙවි දේවතාවුගොල්ලෝ ගමන් කරන වෙලාවල් වලට ඔයාලා ඒ කටයුතු කරනවා නම් ඊටාම වටිනවා. නමුත් ඉතින් මිනිස්සුන්ට රෑ 9ට බෝධි පූජාවක් තිබ්බොත් 10 11 වෙනවා බෝධි පූජාව වෙනකොට. ඔහොම ඉවරලා ඔය ගොම්මන් කරවලේ කොහොමද ගෙවල් වලට යන්නේ මිනිස්සු නේද? මිනිස්සුන්ට ගෙවල් වල වැඩ නැද්ද නේද? නිදා ගන්න ඕනේ පහවදාට රස්සාවට යන්න තියෙනවා. ඉතින් මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන හින්දා අර වෙලාව හොඳයි. මොකද වැඩ ඇරලා ඇවිල්ලා ටක් ගාලා පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් තියලා 8 9 වෙනකොට ගෙදර ඇවිල්ලා කාලා බීලා නිදා ගන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු අර එදිනෙදා කාර්ය බහුලතාවයේ මත මිනිසුන්ගේ ජීවන රටාව වෙන් කරගෙන තියෙනවා මිසක්කා එහෙම නැත්තම් ඒක අදාළ වෙන්නේ නැහැ. හරිද? එහෙම කියලා බෑ. මොකද අපි හරි දේ කරන්න බෑ. එහෙමනම් හොඳම වෙලාව තමයි රාත්‍රියේ 9න් පසු වෙලාව. ඒකට තව දෙයක් මම ඔයාලට එකතු කරන්න. බලන්න ඔයගොල්ලෝ කල්පනා කරලා ඔයාලගේ තියෙන gedara වැඩවල අතුපොතු ගානේවා උයන පිහනේවා ළමයි බමයින්ගේ වැඩ කටයුතු මේ රැ කර පහනක් තියනවට වඩා ඔය වැඩ ටික ඔක්කොම ඉවර වෙලා රැයට කනවා නම් මස් මාළු වලින් තොරව කාලා බීලා නැත්තම් උයලා පිහලා තියලා අතපය හොදගෙන පිරිසුදු වෙලා ඇවිල්ලා රෑ 9 කාල විතර වාගේ වෙනකොට බුදු පහන තියලා පැය භාගයක් විතර බුදුන් වැඳලා ගාත ටික කියලා පවුලේ හැමෝටම එකතු වෙලා මොකද සේරම වැඩ ඉවරයිනේ ගෙදර ළමයි පාඩම් කරනවා නම් ඒ වැඩ ඉවරයි තාම නිදා ගන්න බොහොම චූටි වෙලාවයි තියෙන්නේ ඒ වෙලාවේ බුදුන් වැඳලා ඔක්කොම ඉවර කරලා ඕනනම් ආහාර ගන්නවා නම් හොඳයි ආහාර අරන් නිදා ගන්නවා එහෙම නැත්තම් හවස් වෙනකොට මුයලා පිහලා 6 7 වෙනකොට කාලා ඉවර කර ගන්නවා 9 වෙනකොට බුදු පහන තිබ්බා 9:45 විතරකම් ගාත ටික කිව්වා 10 විතර වුණා නිදාගත්තා. ඉතින් කොච්චර පහසුද බලන්නකෝ. තමන්ගේ වැඩ දැන් ඔය ගොඩක් වෙලාට ගෙදරවල පහන තියෙන ගෑනු කට්ටියනේ. නේද? ගෑනු අය කල්පනා කරලා බලන්නකෝ ඔයගොල්ලෝ ගෙදර වැඩ තියෙද්දි මේ ගොඩාක් වැඩ ගේ ඇතුලේ තියද්දි පහනක් තියන්න ඔළුවේ නිදහසක් තියනවද කියලා. ගාත ටිකක් කියාගන්න නිදහසක් තියනවද කියලා. ඔයගොල්ලෝ කරන්නේ මට අග්ගාලා මල් ටික ගැඩුවා ළමයින්ට හරි කිව්වා පහනක් තියන්න කියලා. ඔය ඕන්න බුදුන් මල් කිව්වා මේ සාදු කිව්වා පැනලා දීවා. පොඩ්ඩක් එතන ඉඳගෙන ආධ්‍යාත්මිකව තමන්ගේ මනස රිලැක්ස් කරගන්නේ නැහැ. හරිද? ඉතින් ඒකට ඔයාලට තියෙන හොඳම අවස්ථාව තමයි රාත්‍රී 9න් පසු 9 හරි 10 හරි මේ වැඩ ඉවර වෙච්ච වෙලාවෙ ගිහිල්ලා පහන තියන්නේ. ඒකේ තව දෙයක් කියන්න ඕනේ එකම වෙලාවට රෑ 9 හරි 10 හරි ඒ එකම වෙලාවට බුදුන් වඳින්න වණන් ඒක වඩා හොඳයි. මොකද ඒක අර ඔයාලට ප්‍රතිපත්තියක් වාගේ ඔයාලගේ ජීවිතෙත් හැඩ ගැහෙනවා. එතකොට යම් කිසි එක ක්‍රම වේදයකට යනකොට නැත්තම් නිකන් පහන තියෙන එක නිකන් ඔහේ කරන වැඩක් වෙනවනේ. එහෙම නෙමෙයි. රෑ 9යි කාලෙ විතර උඩ පහන තියන්න ලැහැත්ති ගා තියන්න ළමයිට එහෙම මේ මල් අරන් මනන් ටික කඩලා ලැහැත්ති ගාලා තියෙනවා. 9 විතර උඩ මොන කට හොදලා ආව දුන් ටිකක් එහෙම ඇල්ලුවා. මොකද එතකොට ලිප් වල අඟුරු නිවෙන වෙලාව උයලා පිහලා ඉවරලා ඒ වෙලාවේ අඟුරු ටිකක් එහෙම ගාලා දුන් ටිකක් එහෙම අල්ලගේ වටේදී මොන පහන තියෙනවා. ඉතින් ඒ වෙලාව හොඳයි. මොකද ඒ විදිහට ආකර්ෂණය ඇති වෙන වෙලාව. ඉතින් මං හිතනවා අහු ප්‍රශ්නෙට වැදගත් වෙන්නත් එක්ක මොකද 7ට පහන තියන්න එපා නම් කොයි වෙලාවටද තියන්න ඕනේ කියලා මේ අහලා තිබුණ නිසා
යහපු කෙනාටත් අනිත් හැමෝටමත් වැදගත් වෙන විදිහට ඔන්න කරුණු ටික කිව්වා. එහෙනම් මින් එහාට ඔයාලා කරලා බලන්න. මගෙත් එක තර්ක කරනවට වඩා මොනවා හරි ඔයාලට ගැටලු සහගත දේවල් තියෙනවා නම් මේ කමෙන්ට් දාන්න පුළුවන්. නොදන්න අයට දැනගන්න යාළුවෝ අතර ෂෙයා කරන්න කියලා මතක් කරනවා. විශේෂයෙන් ඔයගොල්ලන්ගේ ලයික් එක දාන්න. මේ වීඩියෝ එක බැලුවා කියන්නේ ලයික් එකක් දාන්න. ඊට පස්සේ subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝෙන් හම්බෙමු.